සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ලෝක සංචාරකයා YouTube channel එකට. අද මම කතා කරන්නේ මුරුසි රාජ්‍යයේ රැකියා අවස්ථාවන් පිළිබඳව. මේ සඳහා පළපුරුද්දක් ඇති නැති හැමෝටම ආයුධම් කරන්න පුළුවන්. එම නිසා මේ වීඩියෝවේ අවසානයේ තෙක්ම අනිවාර්යෙන් නරඹන්න. බොහෝ දෙනෙක් ඇත්තටම මේ මුරුසියේ රැකියාවලට යවනවාද කියලාවත් දන්නේ නැහැ. නමුත් යම් රැකියා අවස්ථාවන් කාලයක් තිස්සේ මුරුසියේ පැවතුණා. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ද ඒ සඳහා මින් පෙර පිටත්ව ගොස් තිබෙනවා. මේ රටට ඉංග්‍රීසියෙන් කියන්නේ මොරිෂස් කියලා. ඇත්තටම කිව්වොත් මුරුසියේ කාලයක් තිස්සේ පැවතුනේ ඇඟලුම් ශාස්ත්‍රයේ සම්බන්ධ රැකියා අවස්ථාවන්. නමුත් දැන් සංචාරක ශාස්ත්‍රයේ සම්බන්ධ රැකියා අවස්ථාවන්ද එහි පවතිනවා. මේ සියලුම රැකියා අවස්ථාවන් සඳහා යවන්නේ නොමිලේ. දැන් අපි සොයා බලමු මොනවද මේ මුරුසියේ තිබෙන රැකියා අවස්ථාවන් කියලා. මැක්ඩොනල්ඩ් ආයතනය සඳහා තමයි මේ සේවකයන් බඳවාගන්නේ. රෙස්ටුරන්ට් මැනේජර්වරුන්, කාර්ය මණ්ඩල සේවකයන්, සුපර්වයිසර්වරුන් යනාදී රැකියා අවස්ථා මෙහි පවතිනවා. මුරුසියේ පිහිටි ලෝ අංක 1 අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ් වලට රැකියාවක් සඳහා පිටත් වෙන්න ඔබට පළපුරුද්ද අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මේ සඳහා පළපුරුද්දක් ඇති නැති ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ආයුධම් කරන්න පුළුවන්. මේ සඳහා බලපාන වයස වෙන්නේ වයස අවුරුදු 19ත් 30ත් අතර පුද්ගලයන්ට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. මූලික වැටුප විදියට ඇමරිකානු ඩොලර් 497ක් සඳහන් වෙනවා. එය ශ්‍රී ලංකාවේ වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් 1,50,000ක පමණ වැටුපක්. එමෙන්ම ඔබට අතිකාල දීමනාද ලබා ගන්න පුළුවන්. මාසයකට කෑම සඳහා ඔබට අමතර දීමනාවක් හිමි වෙනවා. එය ඇමරිකානු ඩොලර් 150ක මුදලක්. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 45,000ක පමණ මුදලක්. එමෙන්ම ඔබට දවසකට වැඩපෑ සංඛ්‍යාව පැය 8ක් ලෙසයි සඳහන් වෙන්නේ. ඔබ සතියට දවස් 6ක් අනිවාර්යයෙන්ම වැඩ කළ යුතුයි. මෙහි රැකියා ගිවිසුම් කාලයේ විදියට අවුරුදු 2ක් සඳහන් වෙනවා. එය ඔබට නැවත අලුත් කරගන්න පුළුවන්. මේ සඳහා ඔබගේ අධ්‍යාපන සුදුසුකම් බලපාන්නේ නැහැ. නමුත් ඔබ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් නම් ඔබට එහිදී මැනේජර් වැනි තනතුරු සඳහා ඉහළටම ගමන් කරන්න පුළුවන්. එය ඉතාමත් වටිනා අවස්ථාවක්. එමෙන්ම මේ සඳහා ඔබට මූලික ඉංග්‍රීසි භාෂා දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබට මේ රැකියා අවස්ථා සඳහා පිටත් වීමට ඔබෙන් කිසිදු මුදලක් එම ඒජන්සි අය කරන්නේ නැහැ. එමෙන්ම ඔබට මෙම රැකියා අවස්ථා සඳහා ඉක්මනින් පිටත් වීමට පුළුවන්. දැන් අපි සොයා බලමු මුරුසි රාජ්‍යයේ මැක්ඩොනල්ඩ් ආයතනයේ රැකියාවක් සඳහා යන ඔබට හිමිවන වරප්‍රසාද මොනවද කියලා. මේ සඳහා ඔබට නොමිලේ ප්‍රවාහන සේවය, නවාතැන් පහසුකම්, වෛද්‍ය රක්ෂණය, ගුවන් ටිකට්පත්, ඒ වගේම එක් දවසකට නොමිලේ එක් ආහාර වේලක්, නිල ඇඳුම් යනාදී ඔබට නොමිලේ හිමිවන වරප්‍රසාද විදියට හඳුන්වා දෙන්න පුළුවන්. මේ රැකියා ලබා දෙන ඒජන්සිය ගත්තොත් මාවනැල්ලේ පිහිටි සිලෝන් එක්ස්පර්ට් ආයතනය තමයි මේ රැකියා අවස්ථා ලබා දෙන්නේ. එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සියක්. ඒජන්සියට යනවා නම් ඔබ අරන් යන්න ඕනි ලියකියවිලි තමයි ඔබේ CV එක. ඒ කියන්නේ ඔබේ ජීවදත්ත පත්‍රිකාවක්. ඒ වගේම ඔබේ ඔරිජිනල් පාස්පෝර්ට් එක සහ එහි කොපියක්, O level A level සහතික. ඒ වගේම ඔබ මොනවා හරි පාඨමාලාවක් කරලා තියෙනවා නම් එයට අදාළ සහතික පද්ද රැගෙන යන්න. මේ සඳහා ඔබට ඕනෑම දවසක අදාළ මාවනැල්ලේ පිහිටි රැකියා ඒජන්සියට යන්න පුළුවන්. එහි අවසාන සම්මුඛ පරීක්ෂණ දිනය සඳහන් වෙන්නේ මාර්තු 16 සහ 17 යන දිනයන්. උදේ 8:30 සිට හවස 5 දක්වා කොළඹ මරීනෝ බීච් හොටෙල් එකේ තමයි අවසාන සම්මුඛ පරීක්ෂණය තියෙන්නේ. අවසාන සම්මුඛ පරීක්ෂණයට කලින් ඔබට අදාළ මාවනැල්ලේ රැකියා ඒජන්සියට ගිහින් මේ පිළිබඳව විස්තර විමසා බලන්න පුළුවන්. එම නිසා පරක්කු නොකර ඔබ ඉක්මනටම මේ රැකියා සඳහා ආයුධම් කරන්න කියලා ඔබට මතක් කරනවා. මොකද මැක්ඩොනල්ඩ් ආයතනය කියන්නේ ලෝ පුරා පිහිටි රෙස්ටුරන්ට් ජාලයක්. එම රෙස්ටුරන්ට් ජාලයේ ඔබට රැකියාවක් ලබා ගන්න පුළුවන් නම් ඒ ඉතාමත් වටිනා අවස්ථාවක්. පළපුරුද්ද ඇති නැති සියලු දෙනාටම ආයුධම් කරන්න පුළුවන් නිසා, ඒ වගේම නොමිලේ මේ රැකියා අවස්ථාව හිමිව නිසා ඔබ ආයුධම් කරන්න කියලා ඔබට මතක් කරනවා. ඔබගේ රට රැකියා සීනය සැබෑ කරගන්න මේ ඉතාමත් මහඟු අවස්ථාවක්. එම නිසා මේ සඳහා ඉක්මනින් ආයුධම් කරන්න කියලා ඔබට මතක් කරනවා. නැවත මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙනකන් ගිහින් එන්න. ඔබට සුබ දවසක්.